සාදරයෙන් පිළිගන්නවා ඉතින් මගේ YouTube channel එකට. ඉතින් මේ වගේ ෆොටෝස් ඕන තරම් දැකලා ඇති. ඉතින් කොහොමද කියලා මතක් කරන්න. ඉතින් අනිවාර්යෙන් මේ වගේ ෆොටෝස් social media වල දැකලා ඇති. ඉතින් අද මම කියලා දෙන්නේ මෙන්න මේ වගේ ෆොටෝ එකක් කොහොමද A-Z හරියට හදන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නොකරමු අපේ වීඩියෝ එකට. ඉතින් මේ වගේ ෆොටෝ එකක් හදාගන්න නම් ඉතින් අපිට ChatGPT app එක use කරන්න වෙනවා. ඉතින් app එක වෙනුවට website දිනුත් යන්න පුළුවන්. ඉතින් desktop mode දාගෙන ඉතින් website එකට ChatGPT app එක useful වෙන අපි ChatGPT app එක download කරගමු. ඉතින් search bar එකට ගියා. ඉතින් අපි search කරමු ChatGPT කියලා. ChatGPT කියලා දැම්ම result එක වෙනවා. ඉතින් ChatGPT app එක මම කලින් install කරලා තියෙනවා. install කරලා තියෙන හින්දා ඔන්න ඉතින් දෙන්නවා. ඉතින් මේක අප්ඩේට් එකක් ඇවිල්ලා ChatGPT අලුතෙන් ChatGPT අලුතෙන් ආපු මේ අප්ඩේට් එක අපි පස්සේ දෙමු. මේක ෆොටෝ එක හදලා ඊට පස්සේ අපි බලමු මේක ChatGPT app එකට ගිහිල්ලා. ඉතින් වෙනවා ChatGPT app එක අපි යමු ChatGPT app එකට. ඔන්න ගියාම මේ මුලින්ම let's go කියලා කියනවා. ඉතින් අපි මේක කන්ටිනියස් Google එකෙන් යමු. ඉතින් Google account එකෙන් log වෙමු. ඉතින් මම මේ කලින් sign up වෙලා තියෙනවා. ඉතින් මට sign in වෙන්න තියෙන්නේ. ඉතින් බලමු කන්ටිනියස් මෙයාගේ Gmail එක වෙනවලා ඉතින් කන්ටිනියස් කියලා පෙන්නනවා. ඉතින් sign up වෙනවා මම. ඉතින් මෙහෙම first interface එක පෙන්නනවා. ඉතින් මෙතන මෙන්න මේ plus icon එකක් තියෙනවා. අන්න එකෙන් තමයි අපි photo add කරන්නේ. ChatGPT කියලා කියන්නේ අන්න එකෙන් තමයි අපිට හදාගන්න ඕන විදිහට photo එකට මේ type කරලා දාන්නේ. ඉතින් අපි බලමු photo එකක් කොහොමද add කරගන්නේ කියලා. ඉතින් plus icon එක උඩ touch කරලා ඉතින් camera photos files කියලා පෙන්නනවා. ඉතින් අපි photos වලට යන්. ඉතින් camera වලට ආවා. album වල. ඉතින් add කරා photo එක. photo එක add වුණා. ඉතින් අපි මම මේ දෙන prompt එක description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා ඒක copy කරලා මේක paste කරන්න. මම මේක copy කරලා තියන්නේ. ඉතින් පේනවනේ ඔයාලට copy කරලා තියෙන්නේ. ඉතින් දැන් paste කරා. ඉතින් අපි දැන් මේක යමු photo එක. ඉතින් ChatGPT app එක photo එක ගියා මේ tap කරපු එකක් තියෙනවා. ගියා. ඉතින් creating imaging කියලා හිටනවා. ඉතින් create image create වෙන ගමන් ඉතින් signal issues මත මේකේ කාලය වෙනස් වෙන්න පුළුවන්. වයිම විනාඩියක් දෙකක් තුනක් විතර ඇතුළත මේ ෆොටෝ එක හැදිලා එනවා. අපි ඉතින් ෆොටෝ එක හැදුනාම බලමු. ChatGPT දාලා. අනිත් අප්ඩේට් එක අපි පස්සේ දෙමු. මේ ෆොටෝ එක හැදලා ඊපස්සේ ෆොටෝ එකේ අප්ඩේට් ගිහලා. ඉතින් වෙනවා ChatGPT app එක අපි යමු ChatGPT app එකට. නැගිලා මේ මුලින්ම ඉස්කෝ කියලා දෙනවා. අපි මේක කන්ටිනියස් Google එකෙන් යමු. Google එක අපිට ලොග් වෙනවා. මම මේ කලින් sign up කරලා ඉනවා. මට sign in වෙන්න තියෙන්නේ. ඉතින් බලමු කන්ටිනියස් මෙයාගේ Gmail එක වෙනවා ඉතින් කන්ටිනියස් කියලා පෙන්නනවා. sign up කරනවා මම. ඉතින් යාළුවනේ ෆොටෝ එක ක්‍රියේට් වෙලා මට විනාඩි දෙකක් විතර ගියා. ෆොටෝ එක පේනවනේ මෙයා ලස්සන විදිහට ඇවිල්ලා ෂෝකේ විදිහටම ඇවිල්ලා. ඊයත් බලන්න මේක සේව් කරගන්න ඉතින්. ඉතින් Tamanට මේකේ මොනවා හරි තව edits මොනවා හරි වුණා මේ පල්ලෙහා describe edits කියලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට Tamanට මේ ෆොටෝ එක තව edit කරගන්න ඕන. Tamanට ඕන විදිහට මේක type කරලා ගන්න. ඉතින් අපි බලමු මේක මොනවා ස්පීඩ්ම ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේක සේව් කරගන්න ඉතින්. ඉතින් මේතන උඩ සේව් කරලා icon එකක් තියෙනවා. ඉන්ෂාට් තියෙනවා. සේව් කරගමු ෆොටෝ එක. ඉතින් සේව් වෙනවා. Button. යාළුවනේ මේ ෆොටෝ එක Google Gemini හදාගන්න ෆොටෝ වල අඩුම උඩක් කැමති නම් Google Gemini හරහා try කරලා බලන්න. ඉතින් යාළුවනේ තමන්ගේ ෆොටෝ එක ඇඩ් කරනවා නම් තමන් face එක හරියට දෙන්න ඇඩ් කරන්න. ඉතින් ChatGPT හරහා අද image එදිදී
මම ඉන්නේ ඒක කස්ටමර්ට බලයි. ටෙස්ට් වෙනවා. ඒ මොනවා මොකද දාන්න. ඉතින් යාළුවනේ අද මම වීඩියෝ මෙතන ඉවර වෙනවා. ඉන්නත් කරනවා මම channel එක subscribe කරලා ඕල් දාලා මේ වීඩියෝ like එකක් දාන්න කියලා ඉල්ලනවා. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එක කරද්දී මම ඉන්නේ subscribe ලා ඉන්නේ කිතට. ඉතින් subscribe කරන්න ඉන්න කියන පොඩි ගේමක් ගන්නවා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.